හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් දැන් වෙසක් උත්සවයත් ඉවරයි මේ වෙද්දි නම් හැමෝම ඉතින් තන්සල් වඳින්න එක එක තැන්වලට එහෙම යන්න ඇති. අපිත් ඉතින් කොළඹට වෙනකන් වගේම තන්සල් වඳින්න ගියා දවස් දෙකේම. ඉතින් ඔයාලට මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපි එහෙනම් බලමු අද වීඩියෝ එක කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට මම අරගෙන ආවේ මගේ පුංචි පුතා වෙනුවෙන් පුංචියට පුංචි දරුවන්ට දීපු මට පුළුවන් විදියට දීපු දෙයක් ගැන තමයි. ඔයාලා දැනටමත් දන්නවා ඇති. අපි වීඩියෝ එක ඉස්සරහට දිගටම බලමු මම මොනවද පුංචි දරුවන්ට දුන්නේ කියලා. මට ඉතින් මෙහෙම දෙන්න විශේෂ දිනයක් එහෙම වමනා නැහැ. පුතා වෙනුවෙන් දුව වෙනුවෙන් මට හිතුණාම මම දෙනවා උපන් දින වලට වගේම මට පුළුවන් වෙලේට තියෙන වෙලේට ඉතින් මම දෙනවා කෑම එකකින් හරි පුළුවන් විදියට පුංචි බබෙකුට කාට හරි ලොකු කෙනෙකුට හරි පුළුවන් විදියට ඉතින් දෙනවා. මෙදා පාර දුන්නේ පුතා වෙනුවෙන් බබාලා 4 දෙනෙකුට තමා දුන්නේ. පුළුවන් විදියට ඉතින් පොඩි පොඩි දේවල් දාලා ඔය බනී සම්පෝස පැකට් බිස්කට් පැකට් එකක් යෝගට් එකක් ඒ වගේ ඉතින් දාලා 4 දෙනෙකුට පුළුවන් විදියට ඉතින් දුන්න මගේ අතේ එදා තියෙන විදියට තමයි දුන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන එන්නෙත් මාසෙකට විතර පස්සේ තමයි. ඒ කියන්නේ මම මාසෙකට විතර කලින් වීඩියෝ එකක් දැම්මේ. ඊට පස්සේ තමයි මේ වීඩියෝ එකත් අරගෙන ආවේ. දිගටම ඉතින් වීඩියෝ අරගෙන ඉන්න බැරි වුණා. මෙදා පාර තමයි මාසයක් විතර ගොඩක් කල් ගියේ වීඩියෝ එකක් අරගෙන එන්න. ඔයාලට මම ආදරෙන් ඉල්ලනවා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. ඉතින් ඔය තියෙන්නේ දැන් ඒ බබාලා 4 දෙනාට දීපු බඩු ටික තමයි. මේ දැන් ඔයාලා දකින්නේ මම පාරේ ඉන්න වීදි සුනකයන්ටත් කෑම දුන්නා. ගෙදර හදලා ඒ කියන්නේ සාලොය වටක්කා හාල් ඒ දේවල් ගෙනල්ලා ගෙදර උයලා ඉවර වෙලා පාරේ ඉන්න වීදි සුනකයන්ට කෑම දුන්නා. කොහොම හරි 20කට විතර වගේ කෑම දෙන්න පුළුවන් වුණා. මේ දැන් ඔයාලා දකින්නේ මම කලින් වීඩියෝ එක අරගෙන ආවා අපේ ගෙදර නෙත්තරම් පලං කෙසෙල්කම් ගහක් තියෙනවා කියලා. වීඩියෝ එකේදී මම එතකොට ඔයාලට පෙන්නුවා මේ පැහිලා තිබ්බා ගෙඩි ඇවිල්ලා ඉදිලා තිබුණේ නැහැ. දැන් නම් මේ ඉදිලා ඒ කිහිකන කපලා අරගෙන තමයි මේ ෆොටෝ තමයි ඔයාලා දකින්නේ. ඉතින් අද පුංචියට ඔහොම වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. ආයේ එක්මනින්ම අලුත් ඔයාලට වැදගත් වෙන ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.